ඔන්න ළමයි ඉතින් මායයි ගියා මෙගා මෝල් එක බලන්න. දුබායි වල සාසියාවල තියෙන එක තමයි බලන්න ගියේ. ඉතින් ඇත්තටම අර පැත්තේ වතුර එකකුත් තියෙනවා. ඉස්සනයි. ඔය තැනින් ඉතින් මං කෑ ගහන ඒවා ඇති මම වීඩියෝස් මේ පාරමී කරේ නැහැ මුකුත්. මොකද ගොඩාක් අපි දෙන්න කතා කරන ඒවා තියෙනවා. ඉතින් ඒක නිසා මේ බලන්න කොහොමද කියලා වීඩියෝ එක. ඉතින් මේක හැමදාම මෙහෙමද සරසලා තියෙන කියනවා මම දන්නේ නැහැ. මොකද මමත් අද තමයි ගියේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි ළමයි. මේකේ තියෙනවා ප්ලේ ඒරියා එකක් තියෙනවා. තව shopping කරන්න එක clothes item bag shoes ඒ වගේ ලස්සන ලස්සන ගොඩාක් තියෙනවා. shops ගොඩාක් තියෙනවා. ඉතින් මේ යන්නේ අපි play area එකට. වාව්. family only. මොකද ඒ අපිටත් යද්ද හැකිද මේව? පොඩ්ඩක් එයා මාව යවන්න කියලා. අර කතෙන් ගෙදර යන කියලා යන්. වාව්. අනේ මේක නම් ෂෝක් අනේ. ඒ මාව යවන්නකො බබාර එකක. අහන්නේ යන්න දෙනවද කියලා? මිමි මේ යන්න දෙනව නැති. වයස? යායනේ කරා. ෂෝක්. හායි. පියෝනා කුමරිය. නෑ. අනේ බබා අපිට යන්න පුළුවන් ඇති. අහන්න. අන්න මැජික්. මැජික් ෂෝ. ඔය සයිඩ් එකට එකට ඉතින් ඔන්න මම යන්න ඕනිමයි කියපු නිසා අන්තිමට අයියා මට කාඩ් එකක් අරගෙන මේක ගහමු. ඒ කියන්නේ සර්විස් එකක් හදලා දුන්නා. අපි ඩේලි යූස් කරන්නේ නැති නිසා අපි ගත්තේ දිනම් 50 එකක් කාඩ් එකක්. ඒක ඊට පස්සේ අපි 20ක් දාලා ආයෙ රිනිව් කරා. මොකද අපිට ගේම් එකකට යන්න සල්ලි මදි වෙලා. ඉතින් ඒ කාඩ් එක ලයිෆ් ටයිම් වැලිඩ් කියලා එතනින් කිව්වා. 50 තියෙනවා ආයෙ 130ට තියෙනවා ආය වැඩි ගණන් වලට කාඩ් තියෙනවා එතන ගන්න පුළුවන් ඔයාලා කැමති නම්. ඉතින් ළමයි මේ ඉන්නේ සර්පයෝ. කොනේ බයයිනේ. ඒ මොකේද? නම පේන්නේ නැහැ නේ ඉතින් කරවලයි. අම්මට සිරි. ඌ හැවෑරලා දැක්කද? කො මේක එක. ඒ කාලේ. ඌ බැලලා ගිහිල්ලා දන්නේ. අර ඉන්නේ. ලීයාස්සේ. මේක එක ආපු. උන් නැතුව ඇදියා. උන් අයින් කළා. ඔහෙන් යන්න බෑනේ. බය කරන්න එපා. අනේ. ඒ ඌ නම් නියා. ඉතින් ළමයි ඇත්තටම හරිම ලස්සනයි අනේ ආසයි ගිහම ගොඩක් ප්ලේ කරන්න ඒවා තියෙන චූටි ළමයින්ට අපිටත් යන්න පුළුවන් ඒවා ගොඩාක් තිබ්බා. හැබැයි අපිට අයියට වැඩ පටන් ගන්න පැය භාගයකට කලින් විතර ගිය නිසා අපි දෙන්න ප්ලේ කරන්න එච්චර වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඉක්මනට ආවා ප්ලේ කරන්න. ළමයි අද හදිස්සියෙන් ගිය නිසා මේ අපිට හරියට ප්ලේ කරගන්නත් බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ මූවි පැත්ත. ඉතින් ටිකට් එක නම් කීයද කියලා බැලුවේ නැහැ. මොකද අපිට එච්චර ටයිම් එකක් තිබ්බේ නැති නිසා ආයෙ දවසක් කොහොම හරි යනවා අපි දෙන්න. ඉතින් කාඩ් එක අරගෙන ආවේ ඒකයි. ඉතින් මේ තියෙන්නේ ප්ලේ ඒරියා එක පේන විදිය. ලොකු ඒරියා එකක තියෙන්නේ මාරම ලස්සනයි. ඇත්තටම ඔන්න ඉතින් එයා කාඩ් එක ගන්න යන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපිට කාඩ් එක හම්බුණා. දැන් අපි යනවා ප්ලේ කරන්න. ඔන්න ඉතින් කාඩ් එක ගත්ත ගමන් බැලන්ස් එක චෙක් කරනවා. අපි දැන් අර පිස්සනේ.
ඕකේ. බස් එක යන්න පුළුවන් දන්නේ නැහැ ඔන්න ළමයි ඉතින් අපි ආපු පළවෙනි ගේම් එක. ඉතින් මේකේ තියෙන්නේ අපි දෙන්නටම එකට තමයි ප්ලේ කරන්න දෙන්නේ. ඉතින් දෙන්නට දෙපැත්තෙන් ෂූට් කරන්න තමයි තියෙන්නේ. එක එක ඔය සත්තු, ඩ්‍රයිනෝසරස්ලා ඒ වගේ කට්ටිය එනවා කියලා කිව්වා. ඉතින් මේකේ සීට් මූවින් වෙනවා. මාර ෆන්. The seat moving. ඉතින් ඇත්තටම යාලා මේක කරන විදිය හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඊට පස්සේ අපි ඕකේ වුණාට පස්සේ තමයි යාලා ගිහිල්ලා අපේ කාඩ් එකෙන් කෑෂ් අරගෙන අපිට ප්ලේ කරන්න දෙන්නේ. ඉතින් ඇත්තටම හොඳ සර්විස් එකක්. මරු ඉතින් පට්ට ෆන් එකක් ගත්තා. Okay. Done. මේකේ සීට් මූවින් වෙන නිසා සීට් බෙල්ට් දාන එක අනිවාර්යයි. ඒ වගේම අපිට දෙනවා නිකන් 3D ඇනිමේෂන් වගේ සන්ග්ලාස් දෙකක්. ඒක දාගෙන තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඔන්න මමත් සීට් බෙල්ට් දාගත්තා. Hi. ඉතින් ළමයි දැන් ඔන්න ප්ලේ කරන්න යන්නේ. වීඩියෝ එකේ මොනවා හරි එහෙම වෙලා තිබ්බොත් ගණන් ගන්න එපා. මොකද මම වීඩියෝ එක අල්ලගෙන එහා අතින් තමයි ප්ලේ කරන්නේ. ඉතින් බලන්නකෝ ඔයාලා කෑ ගහනවා පොඩ්ඩක් වැඩි ගණන් ගන්න එපා. ඒක අපි ප්ලේ කරලා ඉවරනහම ස්ක්‍රීන් එකේ දානවා. ඒක වීඩියෝ වෙලා නැහැ.
ඇත්තටම මරුවන ඉතින් මේකත් ඒ වගේ එකක් දෙන්න ඉතින් තව දෙක තුනක් ප්ලේ කරා ඒක ප්ලේ කරේ අයියා විතරයි මේ තියෙන්නේ හිතෙන් නිකන් හොල්මන් මන්දිරයක් වගේ එකක් මම වාඩිලා වීඩියෝ කරන්නේ ඉතින් ඔය කලින් ඒ ස්ක්‍රිප් එකේ තියෙන ඒකත් ප්ලේ කරා ඒක අපිට වීඩියෝ කරගන්න බැරි වුණා මොකද මමත් වාඩි වුණාම ඒක පේන්නෙම නැහැ ඒක නිසා දැන් ඔය ලිෆ්ට් එකේ අපි දෙන්න ඉතින් ගෙදර එන්න බලාගෙන යන ගමන්